රයිට් පුතේ මං සර් කියන එක පොඩ්ඩක් ඇහෙනවද කියලා පුතේ ක්ලියර්ලි ඇහෙනවද කියලා පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. මට ඒක දැනගන්නකම් අපිට වැඩේ පටන් ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. රයිට් හරි. හරි එහෙනම් තැන්ක් යූ පුතේ. අපි වැඩේ පටන් ගමු එහෙනම්. එතකොට ඊයේ ග්‍රේඩ් 9 ජොයින් වෙච්ච කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ. ඊයේ අර ඒ කියන්නේ අර අනපේක්ෂිත සිදුවීමක් වුණා. ඒවා ටික ඔක්කොම දැන් ගැටලුවක් නැතුව හදාගෙන තියෙන්නේ කැමරා එකේ. මම හිතනවා ක්වොලිටි එකත් හොඳ ඇති කියලා. මම ඊයේ වෙනකන් තිබ්බ කැමරා එක මාරු කරලා ලොකු දෙයක් මම අද දවස් ඇතුළත කරගත්තා. ක්ලාසස්ුත් එක්ක ටිකක් අමාරුයි වැඩේ. එතකොට අර ඊයේ ග්‍රේඩ් 9 කවුරු හරි දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවා නම් මේ එයාලට තමයි මේ පණිවිඩය කිව්වේ. එතකොට එයාලගේ ක්ලාස් එක අපි ඉදිරි දවසක මේ කරනවා. හරි. එතකොට අද මම හිතනවා එහෙම ගැටලුවක් වෙන්නේ නැති වෙයි කියලා. අපි වැඩේ පටන් ගමු. ලොකු වෙලාවක් යවන්න නැතුව වැඩේ පටන් ගමු. මට අත්‍යවශ්‍ය වශයෙන්ම කියන්න තියෙන වැඩේ යන්න කලින් කියන්න තියෙන්නේ මම ඉස්සල්ලාම WhatsApp නම්බර් එක දානවා පුතේ. මේක ඔයාලා දැනටමත් දන්න නම්බර් එක. මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න පුළුවන්. chat box එක use කරන්න නැති කවුරු හරි ඉන්නවනම් WhatsApp message එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් chat box එක use කරන්න පුළුවන්. සහ එතකොට මේකේ මගේ කලින් ක්ලාස් වල ළමයි කවුරුවත් සහභාගී වෙන්නේ නැහැ. අලුතෙන්ම ළමයි සහභාගී වෙන්නේ සහ සීමිත ගාණක් තමයි පුතේ ක්ලාස් එකකට රෙජිස්ටර් කරගන්නේ. ඒකින්ද ඇවිල්ලා බලන්න අද දවසේ ඔයාලා වැඩේ සෙට් වෙනවා නම් ළඟ නවතින්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ඉක්මනට හොඳ ගුරුවරයෙක් ළඟ නැවතිලා කියන එකෙන් මම අදහස් කරන්නේ එකම තැනකට දිගටම වැඩේ කරගෙන ගිහිල්ලා සාමාන්‍ය පෙළ විභාගයට යනකම් යන්න. එතකොට ඉතින් මම විතරක් නෙමෙයිනේ හොඳ ගුරුවරු ඉන්නේ. තව ගුරුවරු ඉන්නවා. එතකොට ඔයාලට සෙට් වෙන ගුරුවරයා තෝරගන්න. ඒ කියන්නේ මට මං උගන්වන විදිය සෙට් වෙන්නේ නැති ළමයි ඉන්න පුළුවන්. එහෙම වුණොත් මෙතන රැඳෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. වෙන ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා හරි ඔයාලට ගැළපෙන ගුරුවරයව තෝරගෙන වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි. ඕක WhatsApp නම්බර් එක. එතකොට මට ඉස්සල්ලාම කියන්න තියෙන්නේ කවුරු හරි මැසේජ් එකක් දානවා නම් එයාලට දාන්න පුළුවන් මේ නම්බර් එකට. හරි. ඔච්චරයි. ඊට පස්සේ මැදදී මම කියන්නම් කොහොමද ක්ලාස් එකේ වැඩපිළිවෙල යන්නේ කියන එක. එතකොට ඒ අනුව ඔයාලට හැඩ ගැහෙන්න වෙනවා. චූටි චූටි අපේ නිකානික් ක්ලාස් වලින් වෙනස් වෙන වැඩ ටිකක් තියෙනවා. අපේ ඔන්ලයින් ක්ලාස් එකක් ගියත් ඔන්ලයින් කියන ඇඟීම කොහෙත්ම දැනෙන්නේ නැති වෙන්න ලස්සන වැඩ ටිකක් අපි ප්ලෑන් කරලා තියෙනවා. එතකොට ඒ වැඩ ටිකට ඔයාලට හැඩ ගැහෙන්න වෙනවා. ඔයාලා ලබන සතියේ ඉඳන් ක්ලාස් එකට එනවා නේ. මේ ලොකු වැඩ නෙමෙයි. සාමාන්‍ය වැඩ. හරි. ඔය ටික තමයි මූලිකව කියන්නේ. ඔතනින් එහාට කතා කරමු. දැන් අද දවසේ මම වැඩි කතා කරන්න නම් වශයෙන් කියා යන්නේ නැහැ. හැබැයි මෙතනින් එහාට දිගටම රෙජිස්ටර් වුණොත් අර ඒසි එකට හොඳ sannivedanayak තියාගෙන තමයි වැඩේ කරගෙන යන්නේ. හරි. ඔය ටික ප්‍රමාණවත්. එතකොට පුතේ භාග පාඩම වෙන්නේ පළවෙනි ටියුට් එක අද හම්බෙන්න ඇති. පළවෙනි ටියුට් එක අද හම්බෙන්න ඇති. මේක මේ දීලා තියෙන ටියුට් එක නෙමෙයි භාග පාඩම. ඒක නිකම් පුරුදු වෙන්න තියෙන්නේ. ඔතනින් එහාට විභාග ප්‍රශ්න දාලා වාර විභාග ප්‍රශ්න දාලා ලොකු ටියුට් එකක් ඉස්සරහට හම්බෙනවා. මුලින් මේ පුරුදු වෙන්න නිකන් අර අතපත ගාලා බලන්න තමයි මේක තියෙන්නේ. හරි. එතකොට මෙතන ඉන්නවා නම් මේ වෙද්දි වැඩ කරලා හොඳ කන්ෆිඩන්ස් පිට ඉන්නවා නම් නියමයි. මුල් ටික අහගන්න පුතේ මුල් ටිකේ පොඩි පොඩි වැදගත්කමක් තියෙයි. එතකොට අද දවසේ ඔයා ඒ මුල් ටික එහාට මෙහාට කරලා අහගෙන හිටියොත් ඔයාට පුළුවන් ඊළඟ දවසේ ඊට පස්සේ දවසේ වැඩ පෙන්නන්න. පැහැදිලිද? එහෙම නැතුව දරුවෙක් ඉන්නවා නම් භාග පිළිබඳ කිසිම දැනීමක් නැති දරුවෙක් ඉන්නවා නම් එයාටත් අද දවස වගේ කරගෙන යද්දි මේක ගැන තේරුමක් එයි. එතකොට ඔයාලගේ අරයලගේ ලොකු වෙනසක් නැහැ. වැඩේ පිළිවෙලකට කරගෙන යන්න පුළුවන්. රයිට්. එතකොට මම හිතනවා භාග කියලා
ලියා ගණ්ඩ ඇති කියල මාතෘකාව එතකොට මේක 9 10 11 කවුරුණත් ඉන්න පුළුවන් ඉති මගේ ඉගෙනුම් රටාවපුතේ මේ විදියට යන්න මුල ඉඳලා පැහැදිලිව කියල දෙනවා එතකොට ඒකර මුල් දවස ඔයාලා ඉවසීමෙන් අහගෙන ඉන්න වෙනවා ඊට පස්ස ගණන්වලට ගියාම් පුතාලට තේරෙයි මේ කරපුදේ හරිනේද කියලා දෙයක් තේරේ එතකං චුට්ටක් ඉවසීමෙන් අහගෙන ඉන්න වෙනවා මම මේ මෙතර ඉන්න සෙට් එකම හොඳ මීටර් කියලා හිතර තමයි මේ කතාව කිව්වේ එහෙමනනේ හරි එතකොට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පුතේ අන්මියුට් කරලා කතා කරන්න ඕන රේස්ව හෑන් අත උස්සන්ඩ එතකොට මම ඔයාලට chance එක දෙන්නම් කතා කරන්න එහෙම නැත්නම් ඔයාලට අන්මියුට් කරන්න බැරිවේ මොකද එහෙම වුණොත් අර පොඩක් ඩිස්ටර්බ් වෙන හින්දා රයිට් හරි පුතේ එතකොට භාග කියන එකේ මුලින්ම අපි දැනගන්න ඕනේ ඔයාලගෙන් දැන් ඔයාලා ඉන්නේ 9 10 11 ඔයාලගෙන් 6ට 7ට ආපු නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි එහෙම නැත්නම් ගුරුවරයෙක් වෙන්න පුළුවන්. අහනවා ඔයාලගෙන් ප්‍රශ්නයක්. මොකක්ද අහන ප්‍රශ්නේ? භාගයක් කියන්නේ මොකක්ද? භාගයක් කියන්නේ මොකක්ද කියලා අහනවා ප්‍රශ්නයක්. එතකොට මොකක්ද දෙන උත්තරේ? මට කියන්න එතකොට මොකක්ද දෙන උත්තරේ? ඔයාලගෙන් අහනවා භාගයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට ඔයාලා දෙන්න උත්තරයක් ලෑස්ති කරගෙන ඉන්න ඕනේ. එතකොට මේ වෙද්දි භාග ඉගෙනගෙන තියෙනවා කියනවා නම් අනිවාර්යෙන් ඒකට උත්තරයක් තියෙන්න ඕනේ. මොකක්ද? හරි. අද අපි කාගෙන්වත් අහන්න යන්නේ නැහනේ. එතකොට මෙන්න මේකයි පුතේ භාගයක් කියලා කියන්නේ. හරිද? දෙන සරල උත්තරේ සහ ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් උත්තරේ. හරයක් සහ ලවයක් සහිතව ලියන සංඛ්‍යාවක් ප්‍රමාණවත්. හරයක් සහ ලවයක් සහිතව ලියන සංඛ්‍යාවකට තමයි භාගයක් කියන්නේ. අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන්. නෝට් එකක් විදිහට සම්පූර්ණයෙන්ම දෙන්නේ නැත. අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන්. හරයක් සහ ලවයක් සහිතව ලියන සංඛ්‍යාවක්. ඇතිනේ කිව්වා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම පෙරලලා ප්‍රශ්නයක් අහනවා ඒ නංගි හරි මල්ලි හරි කවුරු හරි අහපුගෙන අනිවාර්යයෙන්ම ඔයාලගෙන් පෙරලලා ප්‍රශ්නයක් අහනවා මොකක්ද හරය කියන්නේ මොකක්ද ලවය කියන්නේ අපි දැන් බලමු මොකක්ද හරය කියන්නේ මොකක්ද ලවය කියන්නේ මේ තියෙන්නේ භාගයක් මේක භාගයක් එතකොට පොඩි කාලේ ඉඳන් අපි දන්නවා හරක උඩ ළමයා හරි මොකක් හරි එක්ක මේ යට ඉරෙන් යට ඉන්න කෙනා හරය වෙනවා ඉරෙන් උඩ ඉන්න කෙනා ලවය වෙනවා මේ දේ දැනගෙන සිටිය යුතුයි පැහැදිලිද හරයක් සහ ලවයක් සහිතව ලියන සංඛ්‍යාවකට භාගයක් කියනවා භාගයේ ඉර උඩ ඉන්නවා ලවය ඉර යට ඉන්නවා හරය ඒක ඉතින් ඔයාලා මතක තියාගන්න ඕනේ මොනයම් හෝ ක්‍රමයකට රයිට් හරි එතකොට අවශ්‍ය කෙනෙකුට ලියා ගන්න පුළුවන් මම අර කලින් කිව්ව හැඳින්වීම හරයක් සහ ලවයක් සහිතව ලියන සංඛ්‍යාවක් කියලා ඊළඟට මේක නම් අනිවාර්යයෙන්ම ලකුණු කරගන්න ඕනේ මොකක්ද හරය සහ ලවය හරි හරය සහ ලවය රයිට් මේක ලියා ගන්න එතකොට පුතේ හරය සහ මොකද්ද භාගයක් නිර්වචනය කරද්දී එතනින් එහාට අපි පූර්ණ සංඛ්‍යා ගන්නවා ඔය වගේ දේවල් පාවිච්චි කරනවා හැබැයි ඔයාට මේ මම කියපු දේ ප්‍රමාණවත් භාග කියන පාඩම ඉදිරියට තේරුම් ගන්න මේ මම කියපු විස්තරේ ප්‍රමාණවත් ඒක නිසා මම එතනින් එහාට විස්තර කරන්න යන්නේ නැත හරි රයිට් ඔන්න දැනගත්ත භාගයක් කියන්නේ මොකක්ද කියන එක හරි දැන් මේක දන්නවා මේක නම් මම අනිවාර්යයෙන්ම හිතනවා ඔයාලා ඉස්කෝලේ ඉගෙන ගත්තත් වෙන පන්තියකට ගියත් මේ දේ දන්න මේ දේ මේ වෙනකන් මේ ටික දැනගෙන ඉන්නේ කියලා. දැන් අපි බලමු මොකක්ද හරය කියන්නේ මොකක්ද ලවය කියන්නේ. මේවා අත්‍යවශ්‍ය දේවල් ඔළුවට දාගන්න අමතක වෙන දරුවෙක් ඉන්නවනම් ලියා ගන්න පුතේ. ඒක පුරුද්දක් විදියට තියාගන්න. සර් මේ හැමදේම නෝට් එකක් විදියට දෙන්නේ නැහැ. අවශ්‍ය දේවල් තියෙනවා නම් මම පුතාලා ලියා ගන්න ඕනේ. අන්න එහෙමයි ඔන්ලයින් ක්ලාස් එකක ඉෆෙක්ටිව් විදියට කරන්නේ. ඉෆෙක්ටිව් විදියට කියන්නේ ඵලදායී විදියට කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලා
අවශ්‍ය දේවල් තියෙනවා නම් ඒවා ලියා ගත යුතුමයි. හරි. හරය ලවය තියෙනවා. දැන් අපි යන්නේ මොකක්ද හරය මොකක්ද ලවය කියන්නේ කියලා බලන්න. හරි. මෙතන තියෙනවා කේක් ගෙඩියක්. රයිට්. හරි රවුම් කේක් ගෙඩියක් තියෙනවා. දැන් මට කියන්න මෙන්න මේ කේක් ගෙඩියෙන් මේ කේක් ගෙඩියෙන් 4න් 3ක් දෙන්න කියනවා. මෙන්න මේ කේක් ගෙඩියෙන් 4න් 3ක් දෙන්න කියනවා. කොහොමද දෙන්නේ? කොහොමද දෙන්නේ? රයිට්. මං මේ ප්‍රශ්නය අහනවා. දැන් අද අපි ඒක ඔයාලගෙන් උත්තරයක් ගන්න යන්නේ. මේකට බහුතරයක් දෙන උත්තරේ හැබැයි මම දන්නවා පුතේ. බහුතරයක් දෙන උත්තරේ මම දන්නවා. අන්න ඒ උත්තරේ දෙන තැනට ආපු නිසා තමයි ඔයාලට භාග බැරි. අන්න ඒ උත්තරේ දෙන තැනට ආපු නිසා තමයි ඔයාලට භාග බැරි වෙනවා නම් බැරි වෙන්නේ. හරි. ඒකේ චූටි අඩුවක් තියෙනවා ඔයාලා දැනගෙන ඉන්න. ඔයාලා කියන්නේ මෙන්න මෙහෙමයි. මේ කේක් ගෙඩිය 4ට බෙදලා 3ක් දෙනවා. 4ට බෙදලා 3ක් දෙනවා කියලා කියන්නේ. ඊට වඩා වෙන උත්තරයක් තියෙන කවුරු හරි ඉන්නවා නම් අත උස්සන්න. 4ට බෙදලා 3ක් දෙනවා කියන එක. ඒ උත්තරේ වැරදි. ඒ උත්තරේ වැරදි කියලා කියනවා. ඒ උත්තරේට අමතරව වෙන උත්තරයක් තියෙන කවුරු හරි ඉන්නවා නම් මට කියන්න. රයිට්. නෑනේ. හරි. ඒ උත්තරේ මෙන්න මේ අඩුපාඩුව තියෙනවා පුතේ. ඔයා කියන්නේ කොහොමද? මේක 4ට බෙදලා 3ක් දෙනවා. හරිනේ. ඔන්න ඔයා කියන දේ තමයි මම කරන්නේ. දැන් මම හිතනවා ඔයාලා ඔක්කොගේම උත්තරේ මේක කියලා. එතකොට ඔයාලා කියන දේ තමයි පුතේ මම කරන්නේ. 1 2 3 4. කොටස් 4කට බෙදුවනේ. 4කට බෙදලා 3ක් දෙනවා. එක කෑල්ලක්, එක කෑල්ලක්, එක කෑල්ලක්. හරිද? හරිද මේ කරලා තියෙන දේ? මෙන්න මේකයි පුතේ වැරදියට තේරුම් ගැනීම. මෙතන තියෙන ගැටලුව. එතකොට මේ ඔයාලා දෙන ඩෙෆිනිෂන් එක කොහොමද වෙන්න ඕනේ? ඔයාලා දෙන අර්ථකථනය කොහොමද වෙන්න ඕනේ? ඔයාලා දෙන අර්ථකථනය වෙන්න ඕනේ පුතේ සමාන කොටස් 4කට බෙදලා ඒකෙන් 3ක්. අන්න හරි. තියෙනවා කේක් ගෙඩිය බෙදනවා සමාන කොටස් 4කට. එතකොට මේවා සමානයි කියලා ගන්න 1යි 2යි 3යි. අන්න 3ක් අයින් කරා. මේ දීලා තියෙන භාගය ගත්තා. තියෙනවා සම්පූර්ණ කේක් ගෙඩිය 4ට කැපුවා ඒකෙන් භාගයක් දුන්නා. මෙන්න මේ කරුණ ඇතුළතදී මෙන්න මේ කියපු දේ ඇතුළතදී මය පුතාලට පුළුවන් හරය කියන්නේ මොකක්ද ලවය කියන්නේ මොකක්ද කියන එකත් හොඳට තේරුම් ගන්න. මේ බලන්න සමාන කොටස් කීයකටද පුතේ මෙයාව බෙදුවේ? සමාන කොටස් 4කට. අපිට එහෙනම් කියන්න පුළුවන් හරය කියන්නේ අපි බෙදන කොටස් ගණන. අපි බෙදන කොටස් ගණන. හරිද වැරදිද? හරය කියන්නේ අපි බෙදන කොටස් ගණන. කොටස් කීයකටද බෙදුවේ? කොටස් 4කට බෙදුවා. 4කට බෙදුවා. පැහැදිලිද? ලවය කියන්නේ මොකක්ද? අපි වෙන් කරගන්නා කොටස් ගණන. හරය කියන්නේ අපි බෙදන්නේ කොටස් කීයකටද කියන එක අපි බෙදා ගන්නා කොටස් ගණන ඒකෙන් අපි වෙන් කරගත්තා කීයක්ද? 3ක් වෙන් කරගත්තා. අන්න ඒක ලවය වෙනවා. පැහැදිලිද? එතකොට වෙන් කරගත්තා 3ක්. අපි වෙන් කරගත්තේ කීයක්ද පුතේ? 3ක්. අන්න බලන්න හරයට ලවයට ලස්සනට වචන දෙකක් අපිට හදාගන්න පුළුවන්. දැන් පණ්ඩිත වෙන්නේ නැතුව මේ දේ අනිවාර්යයෙන්ම ලියා ගන්න. එතකොට අපි බෙදන කොටස් ගණන එහෙම නැත්තම් අපිට කියන්න පුළුවන් කොටස් කීයකට බෙදෙනවාද? කොටස් කීයකට
බෙදෙනවාද මෙන්න මේක තමයි හරය වෙන්නේ. එතකොට හරය ඉස්සරහින් මේක ලියාගත යුතුයි. හරි. ලවය කියන්නේ අපි වෙන් කරගන්නා කොටස් ගණන. වෙන් කරගන්නා කොටස් ගණන. පැහැදිලිද? රයිට්. එතකොට හරය ලවය කියන්නේ මොකක්ද? භාගයක් කියන්නේ මොකක්ද? භාගයක් හැදෙන්නේ කොහොමද? මොකක් හරි දෙයක් ගත්තාම මේකෙන් වෙන් කරලා භාගයක් ගන්න කොහොමද? ඔය දේවල් ගැන අයිඩියා එකක් එන්න ඇති කියලා මම හිතනවා. අපි බලමු තව ඉස්සරහට යන්න. හරි. මේක දැන් කේක් වලට විතරද කරන්න පුළුවන්? කේක් වලට විතරද? මම දන්නවා බොහෝ වෙලාවට ගන්න උදාහරණය මේක. ගියාම අපිට මේක කරගන්න බැරුව යනවා. මොකද කරලා තියෙන්නේ කේක් විතරනේ. පැහැදිලිද? කරලා තියෙන්නේ කේක් විතරක් හින්දා කරගන්න බැරුව යනවා. රයිට්. 4න් 3. 4න් 3 මෙහෙම ගමු. දැන් මේ දෙන එක පුතේ මම දැන් අර අපේ ඕපනින් සෙමිනාර් එකෙත් කිව්වා මේ මැත්ස් කියන්නේ අලුතෙන් ඉගෙන ගන්න තියෙන දෙයක් නෙමෙයි. පැහැදිලිද? දැන් ඔය අපේ තියෙනවා AI ටෙක්නොලොජි එක කියලා අලුතෙන් එනවනේ. එතකොට ඒකේ කිසිම අණ්ඩල දෙමලයක් කවුරුවත් දන්නේ නෑ. හැබැයි ඒවා අලුතේ ඉගෙන ගන්න. හැබැයි මැත්ස් කියන්නේ එහෙම නෙමෙයි. මැත්ස් කියන්නේ හරියට දැන් මේ ඉතිහාසය කිව්වම දැන් පාඩම් කරන්න තියෙන ඉඳ ඉතිහාසය එපා වෙන කට්ටියද? එහෙම නෙමෙයි. අර මේ අපි එදිනදා ජීවිතේ පාවිච්චි කරන දේවල් තියෙනවනේ. අපි එදිනදා ජීවිතේ පාවිච්චි කරන දේවල් ඇප්ලිකේෂන්ස්. කියන්නේ අපි ඩේ ටු ඩේ ලයිෆ් එකේ අපේ ඇප්ලිකේෂන්ස් අපි පොතකට ගන්න එක තමයි මැත්ස් වලින් කරන්නේ. එතකොට මේ හැම මැත්ස් එකක්ම ඕනම කෙනෙක් කතා කරන්න පුළුවන්, ලියන්න කියන්න පුළුවන් ඕනම කෙනෙක්, ලියන්න කියන්නත් පැත්තකින් තියන කතා බහ කරන්න පුළුවන් ඕනම කෙනෙක් දන්නවා. එයාලා දන්නේ නැත්තේ මේක ලියා ගන්න තමයි. එතකොට මේක පොතකට ගන්න පේපර් එකකට ගන්න තමයි ගුරුවරයෙක් විදියට ඉගැන්විය යුත්තේ. පැහැදිලිද? ඒක මගේ පැත්තෙන් වෙයි කියලා මම හිතනවා. රයිට්. එතකොට දුවේ පුතේ දැන් මෙතනදී අපි ගන්නවා මෙහෙම. මිනිස්සු ඉන්නවා 4 දෙනෙක්. හරි. මිනිස්සු ඉන්නවා 4 දෙනෙක්. මේකෙන් 4න් 3ක් කියන්නේ මොකක්ද? 4න් 3ක් කියන්නේ මේක ඕන කෙනෙකුට කියන්න පුළුවන්. මිනිස්සු 4 දෙනෙක් ඉන්නවනම් ඒකෙන් 3 දෙනෙක් වෙන් කරගත්තාම 4න් 3ක් එනවා. ඒක ප්‍රශ්නයක් නෑනේ. ඒක බැරි කෙනෙක් නෑනේ. හැබැයි පුතේ ඕක බැරි නැති වුණාට එතකොට මේක බැරි නෑ කියන්නේ දැන් මේක ඔයාලා දන්නවා. දැන් මම කියනවා මිනිස්සු 8 දෙනෙක් ඉන්නවා. මෙතනින් 4න් 3 දෙනෙක් ගේන්න. පැහැදිලිද? මිනිස්සු 8 දෙනෙක් ඉන්නවා. මෙතනින් 4න් 3 දෙනෙක් ගේන්න කියලා කියනවා. දැන් සස්මිත ඉන්නවා. සස්මිතට කියනවා දැන් පන්තියේ ඉන්නවා යාළුවෝ 8 දෙනෙක්. 8 දෙනාගෙන් ඔය දැන් ඔයාලට කියනවා මොනවද අර පොඩි කාලේ තිබ්බ නේද මේ ප්‍රාතාකු කියලා. ප්‍රාතාකු විශේෂයට කියනවා මෙහෙම තියනවා ගෙවත්තක් හදන්න ඔයාගේ කණ්ඩායමෙන් 4න් 3ක් අරගෙන එන්න කියලා කියනවා. කොහොමද 4න් 3ක් ගන්නෙ? කොහොමද 4න් 3ක් ගන්නෙ? මේක පුතේ දැන් මෙතෙන්ට නෙමේ මෙතනින් එහාට විශාල ප්‍රමාණයක් ආවත් ඔයාට අර මේක ඇප්‍රෝච් කරගන්න. ඒ කියන්නේ මේක භාවිතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකක්ද ඔයාලා දැනගන්න ඕනේ? මේක ඔයාට භාගයක් විදියට කියලා දෙනවා 4න් 3යි. එතකොට කොටස් කීයකට බෙදෙනවාද කියන එක තමයි හරය කියන්නේ. එහෙනම් කොටස් කීයකට බෙදෙන්න ඕනද? කොටස් 4කට බෙදෙන්න ඕනේ. හැබැයි බෙදෙන්න ඕනේ සමානවද අසමානවද? සමානවද අසමානවද බෙදෙන්න ඕනේ. බෙදෙන්න ඕනේ සමානව. පැහැදිලිද? එහෙනම් සමානව බෙදන්නේ කොහොමද කොටස් 4කට? සර් මට බෙදීම බෑනේ. බෙදීම බැයි නම් බෙදීම ඉගෙනගෙන ඉන්න ඕනේ. පැහැදිලිද? එතකොට අපි එතනින් පල්ලෑ පන්තියකට ගිහිල්ලා බෙදීම ඉගෙන ගන්න. ඒ කියන්නේ 8 4කට බෙදා ගන්න බෑ වගේ ප්‍රශ්නයක් නම් ඉතින් පොඩ්ඩක් අපිට ආයේ මුල ඉඳන්ම වැඩේ පටන් ගන්න වෙන දෙයක් තියෙනවා. මම දැන් ඒක පුළුවන් කියලා හිතලා තමයි උගන්වන්නේ. හරි. දැන් අපි කීයකටද බෙදාගන්නේ? සමාන කොටස් 4කට බෙදද්දි පුතේ මෙන්න මෙහෙම දෙන්න එන්නේ කියලා ඕනම කෙනෙකුට තේරෙනවා. ඔන්න සමාන කොටස් 4කට බෙදුවා.
අපි වෙන් කරගන්නා කොටස් ගානට තමා ලවය කියලා කියන්නේ. ඔන්න එක කොටසක් වෙන් කරා මෙන්න තවත් කොටසක් වෙන් කරා මෙන්න තවත් කොටසක් වෙන් කරා. එහෙනම් අපි කී දෙනෙක් අරගෙනද? 6 දෙනෙක් අරගෙන 6 දෙනෙක් ගත්තහම තමයි 8 දෙනෙක්ගෙන් 4න් 3ක් සම්පූර්ණ වෙන්නේ. රයිට් 4න් 3ක් සම්පූර්ණ වෙන්නේ. බිනුති උත්තරේ දාලා තියෙනවා. ඔතන පුතේ ටයිප් කරද්දි චුට්ටක් එහෙම වෙලා තියෙනවා. හරි ඒ කමන්නේ උත්තරේ මං හිතනවා ඔයා මම හිතන උත්තරේ තමා අරගෙන තියෙන්නේ කියලා ටයිප් කරද්දි චුට්ටක් වැරදිලා තියෙනවා. ඒක කමන්නේ. හරි. එතකොට අපි ඔතෙන්ට එමු පුතේ දැනට මේ අර බේසික් දේවල් ටික චුට්ටක් අල්ලගෙන යන්න. හරි. එහෙනම් මේක ලියාගත්තනේ. මේ දෙකත් ඇඳගන්න. මේ දෙකත් ඇඳගන්න. ඇඳගෙන අපි යන් ඊළඟ කොටසට. විනාඩි දෙකක් දෙන්නම්. පුතේ අපේ ක්ලාස් වල වැඩක් තියෙනවා මේ දැන් ක්ලාසස් වල හැම එකකම රෙකෝඩින්ස් දානවා. හැබැයි රෙකෝඩින්ස් දෙන්නේ ලයිව් වෙන්න බැරි වෙන්න සාධාරණ හේතුවක් කිව්වොත් පමණයි. පැහැදිලිද? ලයිව් වෙන්න බැරි වෙන්න සාධාරණ හේතුවක් කිව්වොත් විතරයි රෙකෝඩින්ස් ටික ෂෙයා වෙන්නේ. පැහැදිලිද? එහෙම නැත්තම් ඒ කියන්නේ ක්ලාස් එකට එන අයට රෙකෝඩින්ස් ටික අනිවාර්යෙන් දෙනවා. ලයිව් ක්ලාස් එකට එන කට්ටියට. එතකොට ඒවලේ මොකක් හරි බැරි වෙන තැනක් අල්ලගන්න පුළුවන්. ඊට අමතරව කවුරු හරි එන්නෙම නැතුව ඉඳලා රෙකෝඩින්ස් එක රික්වෙස්ට් කරනවා නම් ඒකට සාධාරණ හේතුවක් තියෙන්න ඕනේ. සාධාරණ හේතුව අර ගොඩාක්ම හදිස්සිම හේතුවක් නම් ඒක පස්සේ කිව්වට කමන්නේ. හැබැයි එහෙම ලොකු හදිස්සි හේතුවක් නෙමේ නම් ක්ලාස් එකට කලින් ඒක ඉන්ෆෝම් කරලා තියෙන්න ඕනේ. පැහැදිලිද? අර ඒ වගේ ওই චූටි වැඩ ටිකක් යනවා. ඒවා ටිකට පොඩ්ඩක් හුරු වෙන්න වෙයි. හරි. මං හිතනවා වෙලාව ප්‍රමාණවත් කියලා. රයිට්. හරි පුතේ. එතකොට දැන් ඔතන මම ටියුට් එකේ දීලා තියෙන ওই ටියුට් අර සාමාන්‍යයෙන් අර යන ටයිප් එකට. ඒ කියන්නේ දැන් පෙළ පොත ගන්නකො ඒ වගේ නිකන් පිළිවෙලකට තමයි මම ටියුට් එක දීලා තියෙන්නේ. ඒතකොට ටියුට් එක ළමයෙකුට කියව ගන්න පුළුවන්. හැබැයි ටියුට් එකත් එක්ක කම්පෙයා කරන්න එපා මම උගන්වන්න යන දේ. උගන්වන දේ. පැහැදිලිද? ටියුට් එකත් එක්ක කම්පෙයා කරන්න එපා මම උගන්වන දේ. එතකොට මම තෝරගත්ත පිළිවෙලකට උගන්වලා තියෙන පිළිවෙලකට ළමයි ප්‍රතිඵල ගත්ත පිළිවෙලකට තමයි පුතේ උගන්වන්නේ. එතකොට ඒක ASCII මේ ටියුට් එකට බාහිරව යන්න පුළුවන් ඈ. හරි. කතාව එච්චරයි. එතකොට පුතේ දැන් ඔන්න භාගයක් කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගත්තා. ඒක ඇතුළතදී අපි ඉගෙන ගත්තා කොහොමද භාගයක් වෙන් කරලා ගන්නේ. දැන් ඕකට ගොඩාක් උදාහරණ කරන්න අවශ්‍ය නැහැ. දැන් 9 10 ළමයෙකුට පොඩ්ඩක් තේරුම් ගන්න try කරන්න. හරි. එතකොට මෙන්න මේ භාග ඇතුලේ තියෙනවා පුතේ එක එක වර්ග. දැන් මිනිස්සු ගත්තත් මිනිස්සු ඇතුලෙත් එක එක වර්ග ඉන්නවනේ. සත්තු ගත්තොත් සත්තු ඇතුලෙත් එක එක වර්ග ඉන්නවා. අන්න ඒ වගේ පුතේ භාග ඇතුලෙත් තියෙනවා එක එක භාග වර්ග. අපි දැන් යන්නේ අන්න ඒ භාග වර්ග මොනවද කියලා ඉගෙන ගන්න. පැහැදිලිද? අන්න ඒ භාග වර්ග මොනවද කියලා ඉගෙන ගන්න. හරි. පළවෙනි භාග වර්ගය ලියා ගන්න පුතේ නියම භාග. ලියා ගන්න නියම භාග. රයිට්. අනිත් එක පුතේ දැන් මම මොකක් හරි කියලා දෙන දෙයක් ප්‍රශ්න කිරීමේ අයිතිය ඔයාට සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒක අර බුදුහාමුදුරුවොත් කියලා තියෙනවානේ. කියන්නේ කියන දේ එහෙම්මම විශ්වාස කරන්න එපා. ඔයා ඒක ප්‍රශ්න කරලා දැන් ප්‍රශ්න කරලා ඉගෙන ගන්න. පැහැදිලිද? එහෙම වුණාම තමා පුතේ මේ ඉගෙන ගන්න එකේ තේරුමක් තියෙන්නේ. එතකොට මම කියලා දෙන දෙයක් ඔයා හරිනේ සර් කිව්වනේ
වැඩක් නෑනේ ආයතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ. එහෙම දෙයක් නෑ. කතා කරන්න දෙයක් තියෙනවා. ඒකින්ද අනිවාර්යයෙන් කියලා දෙන දෙයක මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පුතේ ඒක අනිවාර්යයෙන්ම ඔයාගේ පැත්තෙන් ඔයා ප්‍රශ්න කරන්න ඕනේ. ඉතින් ප්‍රශ්න කරන්න ඉස්සලා හොඳට ඉගෙන ගන්න ඕනේ. මං කියන්නේ අද හෙට කියන්නේ ඔයාගේ නැන පමණින් ඔයාට ප්‍රශ්න කරන්න පුළුවන්. හරි. නියම භාග. මොනවද නියම භාග කියන්නේ? ඕන් එතකොට මම උදාහරණයක් ගේනවා. මොකක් හරි එකකට නියමයි කියන්නේ ඇයි? මොකක් හරි එකකට නියමයි කියන්නේ ඇයි? දැන් ෆෝන් එකක් තියෙනවා. ෆෝන් එකක් තියෙනවා කොල්ලෝ එහෙම එකතු වුණාම කියනවා නියම ෆෝන් එක. ඇයි ඒකට නියම ෆෝන් එක කියන්නේ? නියම ෆෝන් එක කියන්නේ ඔයා ෆෝන් එකකින් බලාපොරොත්තු වෙන දේවල් බහුතරයක් තියෙන එක. තව උදාහරණ කියන්න පුළුවන්. එතකොට නියම කෑල්ල දාලා ඔයාලා කියන උදාහරණ වලට දාගෙන හිතා ගන්න පුළුවන්. එතකොට නියමයි කියන්නේ ඔයා බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම තියෙනවා. හරි. එතකොට භාගයකින් මොනවද බලාපොරොත්තු වෙන්නේ? භාගයකින් මොනවද බලාපොරොත්තු වෙන්නේ? මං කලින් භාගයම ලියන්න. හරි. භාගෙ පුතේ හරයකුයි ලවයකුයි ඉන්නවනේ. නේද? හරයකුයි ලවයකුයි ඉන්නවනේ. මෙන්න මේක නිකන් අපි හිතමුකෝ දැන් හරක උඩ ළමයා නම් එහෙම හිතන්නකෝ. හරි. එතකොට මෙන්න මේ යට ඉන්න හරකා උඩ ඉන්න ළමයට වැඩිය පොඩි වුණොත් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නේද? අන්න එහෙම නැතුව මෙන්න මේ යට ඉන්න හරය උඩ ඉන්න ලවයට වඩා මොකද වෙන්න ඕනේ? මේ ලකුණෙන් මොකක්ද කියවෙන්නේ? විශාල නම් ඒ භාගවලට කියනවා අපි නියම භාග කියලා. පැහැදිලිද? රයිට්. එහෙනම් ලියා ගන්න හරය ලියා ගන්න නියම භාග කියලා මාතෘකාව ලියා ගත්තා. ලවයට වඩා හරය විශාල වූ භාග නියම භාග වේ. හරි. එතකොට කවුද විශාල වෙන්න ඕනේ? යට ඉන්න හරය. නැත්තම් එයාට බෑනේ අර උඩ ඉන්න කෙනාව අල්ලගෙන ඉන්න නේද? හරි. එහෙනම් අපි බලමු තවත් මොනවද ඒ වගේ තියෙන නියම භාග? මේ තියෙන්නේ. බලන්න හැම එකකම හරය ලොකුයි ලවය පොඩි. හරි. ඒ වගේ උදාහරණ ඔයාලට 3 ගානේ ලියන්න පුළුවන්. උදාහරණ දැන් මේ 3 ලියලා තවත් දෙක ලියලා පාටියා ගන්නකො. උදාහරණ කවුරු හරි දාන්න පුළුවන් මේ chat box එකේ නැත්නම් WhatsApp message එකක් මම මේ බලලා හරිද වැරදිද කියලා කියන්න. නැත්නම් හරි වගේ තියෙනවා නම් ගැටලුවක් නැහැ. හරි. රයිට්. මේ මම අර කලින් අර දුවක් දාලා තිබ්බ එකට මේ කියන්න. දැන් භාගයක් පුතේ අපි ෆෝන් එකේ ටයිප් කරනවා නම් ෆෝන් එකෙන් ටයිප් කරනවා නම් අපිට බෑනේ මේ හරය උඩ හරය යට ලවය උඩ ටයිප් කරන්න බෑනේ. එතකොට අපි මෙහෙමයි ටයිප් කරන්නේ. ඉස්සල්ලා ටයිප් කරන්නේ ලවය පුතේ. ලවය ටයිප් කරලා මෙන්න මේ ලකුණ ගහලා ඊළඟට තමයි හරය ටයිප් කරන්නේ. මෙන්න මේ විදිහට. තේරුණාද කියප එක? අන්න එහෙම තමයි ෆෝන් එක ටයිප් කරද්දි ටයිප් කරන්නේ. හරි. හරි. මං හිතනවා වෙලාව ප්‍රමාණවත් කියලා ඊළඟට ලියා ගන්න දරුවෝ ඒකක භාග නියම භාග ඉගෙන ගත්තා. ඊළඟට ඒකක භාග. හරි. ඒකක භාග කියන්නේ පුතේ හරය මොකක් වුණත් හරය ඕන එකක් තියෙන්න පුළුවන්. හරයේ මොකක් තිබ්බත් ලවය එක වෙච්ච භාගවලට කියනවා ඒකක භාග කියලා. හරයේ මොකක් තිබ්බත් ලවය එක වෙච්ච භාගයක්.
right ලියා ගන්න ලවය එක වූ භාග ලවය එක වූ භාග ඒකක භාග වේ ලවය එක වූ භාග ඒකක භාග වේ right උදාහරණ ඔයාලට ලියා ගන්න පුළුවන් මමත් ලියන්නම් දෙකෙන් එක තුනෙන් එක 10න් එක ඔන්න ඔය වගේ ලියන්න පුළුවන් 100න් එක 10න් එක මොකක් වුණත් එයාගේ ලවය අනිවාර්යෙන්ම එක විය යුතුයි ඈ ලවය එක වෙන්න ඕනේ හරය ඕනම සංඛ්‍යාවක් තියෙන්න මොකද ඕනම සංඛ්‍යාවක් තියෙන්න පුළුවන් හරි right ඊළඟ එක පුතේ ඊළඟට අපි ඉගෙන ගන්නවා විෂම භාග විෂම භාග මොනවද විෂම භාග කියන්නේ right ලියාගන්න මෙන්න මේ නියම භාගවල අනිත් පැත්ත තමයි විෂම භාග කියලා කියන්නේ. එතකොට නියම භාගවල අනිත් පැත්ත කියන්නේ ලවයට වඩා හරය කුඩා වූ භාග. දැන් මේ වගේ කවුද විශාල හරයනේ විෂම භාගවල විශාල ලවය. පැහැදිලිද? මෙන්න මෙහෙම 3න් 5 7න් 10 12න් 15 ඔන්න ඔය වගේ ලියාගත්ත නේද? ලවයට වඩා හරය කුඩා වූ භාග. ලවයට වඩා හරය කුඩා වූ භාග තමයි විෂම භාග කියලා කියන්නේ. එතකොට දැන් අර සර් මුලින්ම කියපු එකත් එක්ක මේක ගැලපෙන්නේ නැහනේ. කොහොමද කොටස් 3කට බෙදලා 5ක් දෙන්නේ? සර් බොරුද කොහෙද කියන්නේ නේ? රයිට්. මම ඒක ඔයාලට ඊළඟ පියවරෙන් පැහැදිලි කරන්නම් මිශ්‍ර සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. රයිට්. එතකන් මේක මේ විදිහට තියාගන්නකෝ. රයිට් උදාහරණ ඔයාලත් ලියා ගන්න දෙක තුනක් ඊළඟ එක පුතේ මිශ්‍ර සංඛ්‍යා රයිට් කවුරු හරි දරුවෙකුට තේරෙනවා නම් මේක ටිකක් ඉක්මනට යන්නේ කියලා. ඒ කියන්නේ මට මැසේජ් එකක් දාන්න මම ඒක සලකලා බලන්නම්. හැබැයි මම හිතන්නේ ගොඩක් ඉක්මනට යන්නේ කියලා. හේතුව දරුවෝ මේවා ටික මේ 10න් කරන්න තියෙන දේවල් නෙමෙයි ඈ 10න් කරන්න තියෙන්නේ ගණන් හදන එක සහ ඒකේ විශේෂත්වයේ තියෙන පුතේ 11න් ඔයාලට භාග කියලා පාඩමක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. කරන්න හම්බෙන්නේ නැහැ. ඔයාලට 10 දී භාග පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න පුළුවන්. ඉවර කරගෙන සාමාන්‍ය පෙළ විභාගයට එන ගණන් හදන්න පුළුවන්. එතකොට සාමාන්‍ය පෙළට 10ට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ සම්පූර්ණ ලකුණු වලින් 5ක් නම් අනිවාර්යයි. 5 ඉඳන් 10ට යනකම් ප්‍රමාණයක් අනිවාර්යෙන් භාග කියන පාඩම ඇතුළතදී ගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ ගොඩක් පාඩම් වල ප්‍රතිශත ගත්තත් ඊට පස්සේ සම්භාවිතාවය ගත්තත් ඔය සංඛ්‍යානේ ඕන එකක භාග කියන කොටසක් අනිවාර්යෙන් යෙදෙනවා. එතකොට මේ භාග කියන එක ඔයාලා දැනගෙන සිටීම අත්‍යවශ්‍යයි. ඒකයි කතන්දරේ. හරි. මිශ්‍ර සංඛ්‍යාවක් කියන්නේ පුතේ මිශ්‍ර සංඛ්‍යාවක් කියන්නේ ලියා ගන්න පූර්ණ සංඛ්‍යාවක් සහ භාගයක් සහිතව ලියන සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යාවක් සහ භාගයක් සහිතව ලියන සංඛ්‍යා වලට තමයි මිශ්‍ර සංඛ්‍යා කියලා කියන්නේ. මං හිතනවා ලියා ගන්න ඇති කියලා. තේරෙන්නේ නැහැනේ මොකක්ද කියලා. හරි අපි ඒක බලමු දැන් ඊළඟ පියවරෙන් කොහොමද වෙන්නේ කියලා. එතනදි පුතේ එතනදි දරුවෝ ඔයාලා මෙන්න මේ දේ දැනගන්න ඕනේ. හරි. පූර්ණ සංඛ්‍යාව කියන කෙනා ලොකුවට ලියනවා අනිත් කෙනාව භාග විදියට ඒ දෙන්නගේ මැද්දෙන් ලියනවා. නැත්තම් මේ මෙහෙම ලියුවොත් වැරදි ඈ. එතකොට මේ 2න් 41 වගේ හිතෙන්නේ. ඒකින්ද පූර්ණ සංඛ්‍යාව ටිකක් ලොකුවට ලියලා අනිත් කොටස භාගයේ පොඩියට ලියා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. හරි. උදාහරණ දෙක තුනක් ලියා ගන්න.
හරි. මම හිතනවා වෙලා ප්‍රමාණවත් කියලා මමට ඊළඟ කොටස ඔයාලට ඊළඟ කොටසට යන්න කලින් මේක ඇතුලේ විශේෂයෙන් දැනගත යුතු කරුණු කීපයක් තියෙනවා මට ඒවා ටික මග ඇරුණොත් බය හින්දා දැම්ම ඔයාලට කියනවා. හරි. පළවෙනි එක දරුවෝ පළවෙනි එක මොකක්ද භාගය කියන්නේ? අග මං අහන්නේ භාගය කියන්නේ මොකක්ද කියලා. භාගය කියන්නේ දරුවෝ දෙකෙන් එකට තමයි භාගය කියන්නේ. ගැන සමාන කොටස් දෙකකට බෙදලා ඒකෙන් කොටසක් ගන්න එකට තමා භාගය කියලා කියන්නේ. එතකොට කොතන හරි ගානක මෙන්න මේ බයන්නත් එක්ක භාගය කියලා තිබ්බොත් ඒකෙදි ඔයාලා දැනගන්න ඕනේ ඒ කියන්නේ දෙකෙන් එකයි කියලා. ඊළඟට කාල කියන එක නම් පාවිච්චි කරන්නේ නැත්නම් කාල කියන්නේ හතරෙන් එකට. කාල කියන පාවිච්චි වෙන අඩුයි ඒත් ඒක දැනගන්න. එතකොට විශේෂ කරුණු යටතේ මේක ලියා ගන්න. ඊට පස්සේ දරුවෝ අනිත් විශේෂ කාරණාව ඕනෑම සංඛ්‍යාවක් ලියාගන්න ඕනෑම සංඛ්‍යාවක් හරය එක වූ භාගයක් ලෙස ලිවිය හැක. හරය එක වූ භාගයක් ලෙස ලිවිය හැක. ඒ කියන්නේ මොකක්ද? දැන් මේ විශේෂ කරුණු යටතේ කියන්නේ හරය එක වූ භාගයක් විදිහට ලියන්න පුළුවන්. ඒ කියන්නේ 7 කියන එක ලියන්න පුළුවන් දරුවෝ 7න් 1 කියලා. පැහැදිලිද? 10 කියන එක අපිට ලියන්න පුළුවන් 1න් 10 කියලා. තව 5 කියන එක අපිට ලියන්න පුළුවන් 1න් 5 කියලා. ඔන්න ඔය විදිහට ඕනෑම පූර්ණ සංඛ්‍යාවක් පුතේ අපිට ලියන්න පුළුවන් හරය එක වෙච්ච භාගයක් විදිහට. හරය එක වෙච්ච භාගයක් විදිහට. රයිට්. ඔන්න ඔය කරුණත් එක්ක ඔයා මේ දේත් ඔළුවට දාගන්න. එතකොට පුතේ අපි ලියන ඕනෑම භාගයක දැන් අපි ගන්න ඕනෑම භාගයක් ගන්නකො 4න් 3 කියන එක අපි මුල ඉඳන් ගත්ත එකනේ. එයාගේ තේරුමක් තියෙනවා පුතේ විදිහට. උඩ ඉන්න ලවය යට ඉන්න හරයෙන් බෙදෙනවා කියලා තේරුමක් තියෙනවා. එතකොට බෙදිලා දශම සංඛ්‍යා එනවා. ඒව පැත්තකින් තියමු. දැනට මතක තියාගන්නකො මේක. අන්න ඔය කරුණ ඇතුළතදී තමා අපි 7 කියන එකෙන් ඇතුළතදී තමා අපි අර දේ ගත්තේ. පැහැදිලිද? රයිට්. එතකොට ඔය ටික හොඳට මතක තියාගන්න. ආයේ මම අතිවිශේෂ කරුණක් කියනවා. අතිවිශේෂ කරුණක්. මේක ඔය කියන තරම්ම විශේෂද කියලා තේරෙන්නේ ඒකෙන් එක්කෝ ගණන් හදන්න යද්දි ඒ කියන්නේ මේ වෙද්දි ඒකේ එක්ස්පීරියන්ස් එකක් තියන අයට එහෙම නැත්තම් දැන් මේක ගොඩාක් විශේෂයි කියලා තේරෙන්නේ නැහැ පුතේ. ගණන් වලට ගියාම මේක තේරෙයි. හරි. අහගන්න. මෙන්න මෙහෙම පොතේ රූල් තියෙනවා. එතකොට කොට රූල් නම් කොට රූල් තියෙනවා. එහෙම කියන්නකෝ. එතකොට දැන් මම මේකට chance එකක් දෙනවා. හැමෝම දාන්න ඕන මැසේජ් එකක් කවුද මේකේ මේ දෙන එකට උත්තරය. හරි. දැන් මෙන්න මේ රූලේ අපි ලියාගෙන යනවා. ඊළඟට පුතාලට තියෙනවා භාගයක් ලියන්න. මම කියනවා 4න් 3 කියලා. මෙන්න මේ ලියන ක්‍රමෙන් මොන ක්‍රමයද හරි කියලා මට කියන්න. හරි කියන්නේ මේක නීතියක්ද? නීතියක් නම් නෙමෙයි. හැබැයි මෙහෙම කරොත් ගොඩක් හොඳයි සහ ලේසි සහ ගණන් ඇතුළතදී පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා ක්‍රම 3ක් මම හිතනවා පේනවා කියලා මොන ක්‍රමේද හරි කියලා කියන්න. රයිට්. නෙට් අර බිනුදි දාලා ඔක්කොම දාන්න ඕන. සුජානි good. කො අනිත් අය? සස්මිත, රිද්මි මාට මතක විදියට grade 9.
ඕ නැතුමිනි හැමෝම දාන්න ඕනේ. දැන් වැඩේ අපි ඉන්නවා නම් ඉතින් අර මම ගොඩක් දේවල් එහෙම ඉල්ලන්නේ නැහනේ. හරි. බහුතරයක්ගේ උත්තර ඇවිල්ලා තිබ්බා. රයිට් ඇති වෙලාව. හැමෝම උත්තර දෙන්න ඕන මම මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවාම පුතේ. එහෙම වුණොත් නේ අර අපි එන්ගේජ්මන්ට් එක තියාගන්න පුළුවන් වැඩේ ඇතුලේ. හරි. මේකේ පුතේ හරි ක්‍රමය බිනුදි මන් දැක්කා උත්තරේ දීලා තිනවා. තව කීප දෙනෙක් දීලා තියෙනවා මන් දැක්කා. හරි. මේක ඇතුලේ හරි ක්‍රමය පුතේ මෙන්න මේ දෙවනි ක්‍රමයට. එතකොට මය පුතාලා අනිවාර්යෙන් දැන් ගොඩක් අය 3 කියලා තිබ්බා. 1 කියලා තිබ්බා. කීප දෙනෙක් කියලා තිබ්බා 2 කියලා පුතාලා පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ දෙවනි ක්‍රමය පුතේ. එතකොට ඔයා මොකක් හරි ලියන් යද්දී අන්න ඒ පේලිය ලියන්න ලවය එතනින් යටපේලියේ හරය ලියන්න. ඒක තමයි හරි ක්‍රමය කියන්නේ නිකන් සම්මතයක් විදියට තියාගන්න. එහෙම නැත්තම් සමහර වෙලාවල් වලට අපිට ගණන් හදද්දි පැටලෙනවා. එහෙම නේද බින්දි? මං හිතන්නේ ඕක කලින් මේ අහුවෙලා ඇති. හරි. ඔය ටික තමයි මට විශේෂ කරුණු යටතේ භාගවල කියන්න තියෙන්නේ. දැන් යන්නේ මෙන්න මෙතන මේ විෂම භාගයි මිශ්‍ර සංඛ්‍යයි කියන්නේ මොනවද කියන එක බලන්න. හරි. මේක ඇතුළතදී මම ඔයාලට කියලා දෙනවා මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන එකයි විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන එකයි කියලා දෙනවා. හැබැයි ඒක අපි වෙනම යම් මම දැනට ඒ කියන්නේ මේක ඇතුළතදී කියලා දෙනවා මේ දෙකේ මෙහෙම කතාවක් යන්නේ කියලා. හරි. එතකොට පුතේ දැන් මම කිව්වා භාගයක් කියන්නේ හරයක් සහ ලවයක් සහිතව ලියන සංඛ්‍යාවක්. හරයෙත් තියෙනවා පූර්ණ සංඛ්‍යාවක්, ලවයෙත් පූර්ණ සංඛ්‍යාවක් තියෙනවා. හරයේ තියෙන කොටස් ගානට අපි ඒක බෙදනවා. ලවයේ තියෙන කොටස් ගාන තෝරලා ගන්නවා. ඒකනේ අපි කරන එක. හරයේ තියෙන කොටස් ගානට අපි ඒක බෙදනවා. ලවයේ තියෙන කොටස් ගාන අපි ඒකෙන් තෝරලා ගන්නවා. එහෙමනේ කරේ. දැන් මම කිව්වා භාගයක් නම් ඒ විදිහට කරන්න කියලා. එහෙම කියලා මම ලිව්වා විෂම භාගයක්. විෂම භාගය ඔයාට දුන්නා 5න් 3යි. මට මේක පොඩ්ඩක් ලේසි වෙන්න පුතේ මම 4න් 6යි කියලා ලියන්න. රයිට් 4න් 6යි කියලා. විෂම භාගයක් තියෙනවා 4න් 6 කියලා පුතේ. හරි විෂම භාගයක් නේ. ඔව් විෂම භාගයක්. යට ඉන්න හරය ලවයට වඩා කුඩයි. හරි. අපි බලමු දැන් මෙයාව කේක් දැන් අපි කේක් නේ ගත්ත ඉස්සල්ලා කේක් වලින් පෙන්නන්න රයිට්. ඔන්න තියෙනවා දරුවෝ කේක් ගෙඩියක්. දැන් මම කියපු කතාව විදියට ඔයා කරන්න ඕනේ මෙයාව සමාන කොටස් 4කට බෙදා ගන්න එක. බෙදා ගත්තා. හරි. බෙදලා ඔයා දෙනවා මෙන්න එක කොටසක් කණ්ඩ මේ දෙවනි කොටසත් කණ්ඩ මෙන්න 3ත් කණ්ඩ තව මදි 6ක්නේ මෙන්න 4ත් කණ්ඩ මදි. මොකද කරන්නේ? අපි මෙන්න මේ වගේම තවත් කේක් ගෙඩියක් ගන්න ඕනේ. එයත් මේ වගේම තමයි මේ ගානටම අපිට බෙදන්න පුළුවන් වෙන්න ඕන. හරි. බෙදුවා සමාන කොටස් 4කට මෙන්න මෙහෙම 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 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරි. 5යි 6යි. දුන්නනේ. එතකොට දැන් කවුරු හරි ළමයෙකුට ආගියු කරන්න පුළුවන් මේක 4න් 6 නෙමෙයිනේ 8න් 6නේ කියලා. එහෙමත් ආගියු කරන්න පුළුවන් නේ. බෑ මෙතනදී අපි කරේ මොකක්ද පුතේ? මෙතන ඔයාට බලාපොරොත්තු වෙන කොටස් ගාන දෙන්න ගියේ මෙයාව දෙකකින්නේ ඒ කියන්නේ එකකින් මදි නිසා දෙකකින්නේ. එතකොට අපි ගන්නෙ මෙයාව සම්පූර්ණ එකක් අරයා ඊළඟ එකක් කියලා. එතකොට ඒ දෙකෙන් 8ට බෙදලා කියන එක වෙනම කතාවක් මේක ඇතුලේ උනේ සම්පූර්ණ කේක් ගෙඩියක් ගත්ත එයාව 4ට කපලා ඒකෙන් 4ක් දුන්නා මදි ටික අරගෙන දුන්න එකනේ කරේ. රයිට්. එතකොට දරුවෝ මෙතනදී ඔන්න 6න් 4 පෙන්නුවා. ඕකට තමයි විෂම භාගයක් ඇතුළතදී කියන්නේ විෂම භාගයක් කියන්නේ. එතකොට මේක වෙන විදිහකට කියන්න පුළුවන්.
මේ දීලා තියෙන්නේ සම්පූර්ණ කේක් ගෙඩියක් මේ සම්පූර්ණ කේක් ගෙඩියක් දීලා මෙන්න මේ සම්පූර්ණ කේක් ගෙඩියක් දීලා ඊළඟ එකෙන් 4ට බෙදලා 2ක් දීලා අන්න මිශ්‍ර සංඛ්‍යාවක් හැදුනා. විෂම භාගෙ තිබ්බ එක මිශ්‍ර සංඛ්‍යාවක් හැදුනා. මන් දානවා මේ දෙක සමානයි කියලා. අපි බලමු කොහොමද ඉස්සරහට හදාගන්න කියලා. මෙන්න මේකයි කතාව. එතකොට මේ තියෙන භාගය විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියාගත්තා. එතකොට දරුවෝ ඒක ඇතුළතදී මොකක්ද විෂම භාගය ඇතුළේ ඔයාලට කිව්වේ කියන එක මම කේක් ඇසුරින් පැහැදිලි කරා. රයිට්. එතකොට මේක ඇඳගන්න මේ දෙක ඇඳගෙන ඊළඟ කොටසට යන්න. රයිට්. විනාඩියක් දෙන්න. රයිට්. හරි දරුවෝ දැන් ලියාගන්න මාතෘකාව ලියාගන්න විෂම භාග මිශ්‍ර සංඛ්‍යා ලෙස ලිවීම. විෂම භාග මිශ්‍ර සංඛ්‍යා ලෙස ලිවීම. හරි. මම දැන් මේ ටික ඉරේස් කරනවා. විෂම භාග මිශ්‍ර සංඛ්‍යා ලෙස ලිවීම. හරි. ලියාගන්නකො මෙයාවම 4න් 6 මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලියන්න. 4න් 6 මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලියන්න කියලා ලියාගෙන ඊළඟ පියවරෙන් අපි වැඩේ හදාගෙන යන්න. හරි. 4න් 6 මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලියන්න. රයිට්. එතකොට දැන් මෙතනදී අර උත්තරය ඇවිල්ලා තියෙනවා ඒ දෙක සමානයි. ඒක රූප සටහනක් විදිහට අපි දැනගත්තා. සම්පූර්ණ විස්තරය හරි. රයිට්. මම දැන් දරුවෝ යන්නේ ඔයාට පියවර විදිහට මෙයා කියලා දෙන්න. මෙන්න පළවෙනි පියවර. පළවෙනි පියවරේදී ඔයා කරන්න ඕනේ හරයෙන් තියෙන සංඛ්‍යාවෙන් ලවයේ තියෙන සංඛ්‍යාව බෙදන්න ඕනේ. ලියාගන්න එක ලවයේ ඇති සංඛ්‍යාව හරයේ ඇති සංඛ්‍යාවෙන් බෙදන්න. රයිට්. 6 තියෙනවා ලවයේ 4ෙන් බෙදනවා. මේක මේ විදිහටම ඔය ආරකල් පළවෙනි පියවර ලියාගෙන මේ විදිහට බෙදන්න. ඊට පස්සේ 6ට 4 ඒවා 1යි 6 වරක් 4 4යි ඉතුරුයි 2ක්. මම මෙයාට ශේෂය කියන්නම්. මෙයාට පිළිතුර කියලා කියන්නම්කෝ. ඒක හරිම වචනේ නොවෙන්නත් පුළුවන් ඈ. මෙයාට ශේෂය කියන්නම් මෙයාට පිළිතුර කියලා කියන්න. හරි. ඊළඟ පියවරේ ලියා ගන්න ඊළඟ දෙවනි පියවර විදිහට හරය වෙනස් නොවේ. ඒක ඕනනම් හයිලයිට් කරගත්තත් කමක් නැහැ. හරය වෙනස් නොවේ. රයිට්. හරය වෙනස් නොවේ. ඊළඟට යටින් ලියා ගන්න මෙන්න බලා ගන්න හොඳට පිළිතුර පූර්ණ සංඛ්‍යාව ලෙසත් පිළිතුර ඔන්න එතකොට දැන් කලින් මොකක්ද කිව්වේ හරය වෙනස් නොවේ පිළිතුර පූර්ණ සංඛ්‍යාව ලෙසත් ශේෂය ලවය ලෙසත් ලියන්න.
පිළිතුර පූර්ණ සංඛ්‍යාව ලෙසත් ශේෂය ලවය ලෙසත් ලියන්න කියලා මෙයාව ලියාගන්න. ඊට පස්සේ කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි අපි මේවා මේ මොනවද මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරන්නේ විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කරන්න කියලා. අපි ඒක ඉස්සරහට බලමු ඇයි එහෙම කරන්න කියලා. කියන්නේ මොකක් හරි කරනවා නම් ඇයි එහෙම කරන්න කියලා දැනන් ඉන්න බෑ. අපි ඉස්සරහට බලමු ඇයි එහෙම කරන්න කියලා. හරි. රයිට්. වෙලාව ඇති කියලා මම හිතනවා. මේ ටික ඉරේස් කරන්නම් ඔන්න ඔයා ප්‍රශ්නයක් විදිහට ලියාගත්තත් කමන්නේ. පළවෙනි උදාහරණය මාත් එක්ක කරලා ඉමු. ඊට පස්සේ මම ඔයාලට ගණන් කීපයක් දෙන්නම්. මට හැමෝම උත්තර දාන්න ඕනේ. හරි. පළවෙනි එක මාත් එක්ක කරලා ඉමු. 7න් 15 7න් 15 ඔයාට කියනවා මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියන්න කියලා. මොකද කරන්න ඕනේ? පළවෙනි පියවර විදිහට ඔයා කරන්න ඕනේ ලවය බෙදන්න ඕනේ හරයෙන්. ලවය 15 බෙදනවා හරයෙන් 7 මෙතෙන්ට 2යි 7 වරක් 2 14යි ශේෂය එනවා 1යි කියලා. ඊට පස්සේ අපි හැම වෙලේම මතක තියාගන්නවා හරය වෙනස් නොවේ පිළිතුර පූර්ණ සංඛ්‍යාව ලෙසත් ශේෂය ලවය ලෙසත් ලියන්න. මෙන්න ලිව්වා. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ 7න් 15 කියන කෙනා පුතේ මෙයාට සමානයි. 7න් 15 මෙයාට සමානයි කියලා කියන්න පුළුවන්. රයිට්. ඒක ලියාගෙන මෙන්න මේවා ටික මිශ්‍ර සංඛ්‍යා කරලා කියන්න ඕනේ. එතකොට අපි විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කිරීම යන්නේ ඒකේ යටතේ ඔන්න මම ගණන් දෙනවා මේ ටික කරන්න. මේ පහ කරන්න විනාඩි 5ක් දෙන්න මට කරලා උත්තර ටික දාන්න. රයිට්. ගොඩක් අය උත්තර දානවා. සමහර ඒ වගේ පුතේ ආයෙ අර හරේලාවේ මාරු කරලා තියෙනවා. ඉතින් ඒක අත්‍යවශ්‍ය නැහැ. ඉතින් අපි ටයිප් කරන්නේ නැහැ නේද? මේ ටයිප් කරන්න වුණොත් ඒක දැනගෙන ඉන්න. හරි. එතකොට මම හිතනවා මේක දැන් මම ආයෙ කරන්න අවශ්‍ය නැහැ කියලා. රයිට්. හදලා තියෙනවා නේද? රයිට්. හරි. මම හිතනවා දැන් මම මේක ආයෙ කරන්න අවශ්‍ය නැහැ කියලා පුතේ මේක මේ මොකක්ද අර 10 දී කරන්න තියෙන කොටසක් නෙමේ සර් මතක් කරපු කොටසක් මේ මේක එතකොට කොහොමද කරන්නේ 20 බෙදනවා 9න් බෙදුවාම කීයද
දෙකයි 9න් එතකොට නම්බරක් දෙක 18යි 20න් 18ක් අඩු කරාම 2යි. 2යි 9න් 2යි. හරි. ඊළඟ එක 13 5න් බෙදුවාම 2යි ඉතුරු 3යි. මේ ලවය හරය කොයි වෙලේවත් වෙනස් වෙන්නේ නැහැ පුතේ. හරය කොයි වෙලේවත් වෙනස් වෙන්නේ නැත. රයිට්? මෙයා 21 බෙදනවා 8න්. කෝ 21 21 බෙදනවා 8න්. මම ආයෙ නිකන් කරලා පෙන්නන්නේ 8ට 21 ඒවත් 2යි 16යි 5යි. එතනත් එතකොට හරය වෙනස් වෙන්නේ පූර්ණ සංඛ්‍යාව විදිහට මෙයා සොරි පූර්ණ සංඛ්‍යාව විදිහට මෙයා ලියනවා මෙහෙම. මෙයා එන්නේ 5යි 3න් 1යි. මෙයා 3යි 10න් 1යි. 2යි 9න් 2යි. 2යි 5න් 3යි. 2යි 8න් 5යි. 5යි 3න් 1යි 3යි 10න් 1යි. පැහැදිලිද? රයිට්. ඔන්න ඔය විදිහට තමයි ඔය ටික කියන්නේ. හරි. එහෙනම් දරුවෝ එහෙනම් ඔන්න හරි විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කිරීම හරි. ඔතනින් එහාට ගණන් ඇති ඔය මන් දුන්නු ඇක්ටිවිටි ෂීට් එක කියලා මං කියන්නේ. ඒ ඇක්ටිවිටි ෂීට් එක මේ කරන්න ඕනේ ගෙදරින් ඈ. දැන් මේ ගෙදරින් කරන්න ඇක්ටිවිටි ෂීට් එක මේ දැන් මේ ටික ප්‍රමාණවත් කියලා හිතනවා. ලියාගත්තේ නැති දරුවෙක් ඉන්නවනම් ලියා ගන්න පුළුවන්. දැන් මං කරන විදිහත් ලිව්වා. එතකොට තේරෙන්නේ නැත්නම් එයාට ආයෙ බලලා ඉගෙන ගන්න පුළුවන්. හරි. ඊළඟ එක ලියා ගන්න පුතේ. ඊළඟ එක ලියා ගන්න මාතෘකාව මිශ්‍ර සංඛ්‍යා විෂම භාග ලෙස ලිවීම. මිශ්‍ර සංඛ්‍යා විෂම භාග ලෙස ලිවීම. කොහොමද අපි ඒක කරන්නේ? කොහොමද අපි ඒක කරන්නේ? හරි පුතේ මෙන්න බලන්න. මිශ්‍ර සංඛ්‍යාවක් තියෙනවා 3යි 4න් 2 කියලා. මෙයාව විෂම භාගයක් ලෙස ලියන්න කියලා ලියාගන්න. මෙයාව විෂම භාගයක් ලෙස ලියන්න කියලා. හරි. මම හිතනවා ලියාගන්න ඇති කියලා. එතකොට මෙතනත් පුතේ පියවර 1 මෙන්න මෙහෙමයි කරන්නේ. හරය පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කර එයට ලවය එකතු කරන්න. හරය පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කර එයට ලවය එකතු කරන්න. කීයද? 4 වරක් 3 12යි 14යි. දෙවනි පියවර පළවෙනි එක ලියලා අර උත්තරේ ලියන්න යටි. මේක ලියලා උත්තරේ ලියන්න. හරි. දෙවනි එක ලියා ගන්න. මෙතනත් හරය වෙනස් වෙන්නේ නැහැ. එතකොට කියන්න ඕනේ හරය වෙනස් නොවේ ඉහතදී ලැබුණු අගය ලවය ලෙස ලියන්න. හරය වෙනස් නොවේ ඉහතදී ලැබුණු අගය ලවය ලෙස ලියන්න. එතකොට උත්තරේ කීය දෙන්නේ? 4යි 4න් 14 කියලා උත්තරේ ලියන්න පුළුවන්. පැහැදිලිද?
රයිට් මේක ලියාගත්ත කියලා මං හිතනවා ඊට පස්සේ දරුවෝ ලියාගන්න පහත මිශ්‍ර සංඛ්‍යා විෂම භාග ලෙස ලියන්න පහත මිශ්‍ර සංඛ්‍යා විෂම භාග ලෙස ලියන්න රයිට් මම එකක් කරලා පෙන්නන්නම් ආයේ 4යි 10න් 3 මොකක්ද සර් කරන්න කිව්වේ හරය ගුණ කරන්න කිව්වා පූර්ණ සංඛ්‍යාවෙන් ඒකට ලවය එකතු කරන්න කිව්වා 10 වරක් 4 40යි 3යි 43යි එහෙනම් අපිට මෙයාව ලියන්න පුළුවන් හරය වෙනස් වෙන්නේ නෑ ලවය 43 කියලා පැහැදිලිද රයිට් ඒක ලියාගෙන දරුවෝ ඒක ලියාගෙන මෙන්න මේ ගණන් ටික හදන්න විනාඩි 5ක් වගේ මම දෙන්නම් හරි යට එක පේන්නේ නැද්ද මම යාව මේ පැත්තෙන් ලියන්න 4 වෙනි එක 5 වෙනි එක 9යි 5න් 3 හරි මේ ටික ලියන්න රයිට් කරපු අය කරලා ආන්සර්ස් ටික දාන්න නැත්නම් නිදිමත එයි මිනුදි නම් දානවා අනිත් අය මොකද ජයනි පුතේ ඔයා හරේ ලබේ මාරු කරන්න ඔය මේ ටයිප් කරද්දිය නැත්නම් ආන්සර්ස් නම් හරි මේ ඉස්සරලා ටයිප් කරන්න ඕනේ ලබය ඊට පස්සේ අර ඇල ඉර ගහලා ඊළඟට හරය අපි ටයිප් කරද්දි ටයිප් කරන්නේ එහෙම රයිට් වෙලාව ඇති කියලා හිතනවා අපි එතකොට පුතේ මෙයාලා කොහොමද ගන්නෙ මම මේවා ආයි සුළු කරන්න යන්නේ 20 වරක් 3 60යි 64යි 64යි හරය වෙනස් වෙන්නේ 5 වරක් 8 40යි 2යි 42යි පහ වෙනස් වෙන්නේ 4 වරක් 7 28යි 3යි 31යි හරය වෙනස් වෙන්නේ 5 වරක් 3 15යි 17යි හරය වෙනස් වෙන්නේ 5 වරක් 9 45යි 3යි 48යි හරය වෙනස් වෙන්නේ පැහැදිලිද මෙන්න මේ විදියට උත්තර ටික එන්න ඕනේ උත්තර ඔක්කොම හරි නැත්තම් මේවා ටික දැනට දාගන්න පස්සේ අපි ගුඩ් පුතා හරි පස්සේ මේ අරගේ ගණන් තියෙනවා මේක සම්බන්ධව එතකොට පුතේ මේ ඒක ගණන් ටික හදන්න පුළුවන් ගෙදරින් රයිට් මේ සතියේ මම මේ ගෙදර වැඩ ටික ගෙන්න ගන්න දැන් අපි ලබන සතියේ ඉඳන් ක්ලාසස් ටික
මේ අර අතිපිළිවෙලට ඒ කියන්නේ වැඩේ ඉන්න කට්ටියත් එක්ක යනවනේ. එතකොට අපි ඔය ටික ගෙදර වැඩ ටික ඊට කලින් දවසේ ගෙන්න ගන්නවා. ඒ වගේ වැඩ ටිකක් යනවා. ඒවා ටිකට ලෑස්ති වෙන්න ඕන. ඉතින් මේ නැත්තම් අර අපිට කරන්නම් වාලේ කරන්න කිසිම අයිතියක් නැහැනේ පුතේ. සහ මේක අර මේ ළමයින්ගේ පැත්තෙන් තිබිල්ලීමක් එක්ක ආපු වැඩක් නේ. එතකොට මම එයාලට අර මගේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්න ඕනේ. එහෙම නැත්තම් අර ඒක තේරුමක් නැහැ වගේ තැනකට එනවනේ. ඒ හේතුව හින්දා තමයි මම මේ දේ කිව්වේ. හරි. රයිට්. එතකොට පුතේ දැන් මම කිව්වනේ අපි මොකටද මේ දේ ඉගෙන ගන්න කියලා ප්‍රශ්නයක් එනවා කියලා. ඇත්තටම මොකටද අපි මේ දේ ඉගෙන ගන්න? මෙන්න මේකයි ඒකට දෙන්න තියෙන උත්තරේ පුතේ. අපිට විෂම භාගයක් විදිහට උත්තරේ තියන්න අයිතියක් නැහැ. හේතුව එතනදී අර අපි මුලින් කතා වෙච්ච ප්‍රශ්නේ තියෙනවනේ. ඒ කියන්නේ හරයට වඩා ලවය විශාල වුණොත් හරයට ලවය අල්ලගෙන ඉන්න පුළුවන්ද බැයිද? අල්ලගෙන ඉන්න බෑ. අන්න එහෙම ඒ හින්දා තියන්නේ අපි ඒ වෙලාවට අපි යාව මිශ්‍ර සංඛ්‍යාවක් විදියට තියනවා. පැහැදිලිද? අපි යාව මිශ්‍ර සංඛ්‍යාවක් විදියට තියනවා. හැබැයි අපිට මිශ්‍ර සංඛ්‍යාවක් විදියට තියලා කිසිම සුළු කිරීමකට යන්න පහසු නෑ. මම බෑ කියන්නේ බෑ කියන වචනේ පාවිච්චි කරන්නේ පහසු නෑ. තේරුණාද කියන එක? පහසු නෑ. එතකොට අන්න ඒක පහසු වෙන්න අපි එයාව මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් විදිහට හරව ගන්නවා. විෂම භාගයක් විදිහට හරවගෙන තමයි අපි මොනයම් හෝ සුළු කිරීමක් කරොත් ඒ සුළු කිරීම කරන්නේ. පැහැදිලිද? රයිට්. එතකොට පුතේ මෙන්න භාග යටතේ දැන් ඔන්න අපි කතා කරපු ටික ප්‍රමාණවත්. හරි. දැන් ලියා ගන්න මාතෘකාව තුල්්‍ය භාග. රයිට්. තුල්්‍ය භාග. සිංහල භාෂාවෙන් මොකක්ද පුතේ තුල්්‍යයි කියන්නේ? තුල්්‍යයි කියන්නේ සමානයි කියන එක. රයිට්. සමානයි කියන එක. එතකොට ඒක ගණිතයට ඇති පුතේ අපි තුල්්‍ය භාග කියලා කියනවා. එතකොට තුල්්‍ය භාගයක් කියලා කියන්නේ ඔයාලෙන් අහනවා මොනවද තුල්්‍ය භාගයක් කියලා කියන්නේ. එතකොට දෙන්න ඕන උත්තරේ මෙහෙම ඒක ලියා ගන්න පුළුවන්. හරි. හරයන් සහ හරය සහ ලවය හරය සහ ලවය වෙනස් වූවද භාගයේ විශාලත්වය වෙනස් නොවන භාගයේ විශාලත්වය වෙනස් නොවන භාග තුල්්‍ය භාග වේ. ඒ කිව්වේ මොකක්ද? ඒ කිව්වේ මෙන්න මේ වගේ දෙයක්. ඔයාට දෙනවා පුතේ භාගයක් 3න් 2 කියලා. මම කියනවා 6න් 4 කියන්නේ 3න් 2ට තුල්්‍ය භාගයක් කියලා. පැහැදිලිද? 6න් 4 කියන්නේ 3න් 2ට තුල්්‍ය භාගයක් කියලා. මේ බලන්න හරයන් දෙකත් වෙනස්. ලවයන් දෙකත් වෙනස්. හැබැයි මෙයාගෙන් පෙන්නන ප්‍රතිඵලයයි කියන්නේ මෙයාගෙන් පෙන්නන භාගයයි මෙයාගෙන් පෙන්නන භාගයයි දෙකම සමානයි. අන්න තුල්්‍ය භාග කියලා කිව්වා. එතකොට මේවා කරන්නේ අර නිකන් අර අපි අර රණ්ඩුව මොකද්ද මේ යුද්ධයකට යන්න අර ඉස්සල්ලා අපි අවියාවුද ලෑස්ති කරගන්නවනේ. ඊට පස්සේ හමුදාවක් මේ හොයා ගන්නවා. ඔන්න ඔය වගේ වැඩ ටිකක් තමයි අපි දැන් මේ කොටස් යටතේ කරන්නේ. එතකොට මේවා එකින් එක පාවිච්චි කරගන්නවා. ඒකින්ද මේවා අත්‍යවශ්‍යයෙන්ම ඔයාලගේ ඔළුවල තියෙන්න ඕන. රයිට්. ඒකයි මේ මෙච්චර බර දාලා කරන්නේ. නැත්තම් මෙහෙම කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අර මේ අවුරුද්දට තියෙන පාඩම් ටික කරගෙන ගියාගේ. හැබැයි අපිට එහෙම කරන්න අයිතියක් නැහැ.
අපිට එහෙම කරොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා රයිට් එතකොට ඒක මම කිව්වා දැන් අපි ඒක ලියාගත්ත තුල්්‍ය භාග කියන්නේ මොනවද කියලා දැන් අපි යන්නේ කොහොමද තුල්්‍ය භාග ලියන්නේ කියලා බලන්න රයිට් යටින් ලියාගන්න පුතේ තුල්්‍ය භාග ලිවීම තුල්්‍ය භාග ලිවීම රයිට් ලියාගන්න මිශ්‍ර සංඛ්‍යයා ඇතිනම් මිශ්‍ර සංඛ්‍යයා ඇතිනම් විෂම භාග කරගන්න මිශ්‍ර සංඛ්‍යා ඇතිනම් විෂම භාග කරගන්න ඒක මිශ්‍ර සංඛ්‍යා නැත්තම් ඒක ඉතින් අදාළ නෑ හරි මිශ්‍ර සංඛ්‍යා ඇතිනම් විෂම භාග කරගන්න රයිට් එතකොට පුතේ ඊළඟ පියවරෙන් ලියා ගන්න ඊළඟ එකෙන් ලියා ගන්න හරය සහ ලවය දෙකම හරය සහ ලවය දෙකම එකම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ බෙදීමෙන් එකම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ බෙදීමෙන් තුල්්‍ය භාග ලිවිය හැක තුල්්‍ය භාග ලිවිය හැක රයිට් ඔය දෙක ලියාගන මේ පොඩ්ඩක් අහගන්න කොහොමද කරන්න කියලා රයි එතකොට ඔයාට කියනවා පුතේ තුනෙන් දෙකට තුල්්‍ය භාග තුනක් ලියන්ඩ කියලා රයි් ඔන්න මම මෙයාව දෙකෙන් ගුණ කරා හැබැයි හරය ගුණ කරන එකෙන්මයි ලවයත් ගුණ කරන්න ඕනේ එතකොට අයෙන් හතර කියලා එනවා රයි් ආයෙ මම මෙයාව ගුණ කරනවා තුනෙන් මෙයත් ගුණ කරනවා තුනෙන් එතකොට නමයයි නමයෙන් හයයි අන්න තුල්්‍ය භාගය සොරි ආය මම මෙයාව ගුණ කරනවා හතරෙන් මෙයත් හතරෙන් ගුණ කරන්න ඕන රයි් එතකොට උඩ අටයි යට 12යි ඔන්න තුල්්‍ය භාගයක් එතකොට පුතේ ඔයා මතක තියාගන්න තුනෙන් දෙකට සමාන වෙනවා හයෙන් හතර නමයෙන් හය 12න් 8 ඔය ටිකම සමාන වෙනවා තේරුණාද රයිට් ඔය ඔක්කොම තුල්්‍ය භාග එහෙම නැත්තම් ඔයාට ඔයා මේ දෙක ගුණ කරලා හයෙන් හතර ගත්තා එයාවායි දෙකෙන් ගුණ කරලා තව භාගයක් ලිව්වයාගේ අන්න ඒ වගේ භාග ලියාගෙන යන්න පුළුවන් පැහැදිලිද රයිට් එතකොට පුතේ ඔන්න ඔය විදියට තමයි තුල්්‍ය භාග ලියන්නේ යටින් ලියාගන්න මේ ප්‍රශ්නේ මේ ටික ලියාගෙන රයිට් පහත දී ඇති භාගවලට තුල්්‍ය භාග තුන බැගින් ලියන්න එතකොට පුතේ මෙයාව පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්නත් පුළුවන් මම මේක විස්තරයක් විදියට දුන්න එතකොට පූර්ණ සංඛ්‍යාවෙන් අර බෙදලා ඔයාට ගණ්ඩ තැනක් නැත්තං එහෙම කරන්න අවශ්‍ය නෑ එකින්ට දැනට ඔයා ගුණ කරලම ලියන්ඩ අපි ඉස්සරහට බලමු බෙදලා කොහොමද ගන්න කියලා හරි මෙන්න මෙතනද තියෙනවා පුතේ මිශ්‍ර සංඛ්‍යාවක් එතකොට එයාව විෂම භාගයක් කරගෙන ඉන්න හරි යටම ගෙනා පුතේ 8න් 3 තියෙන්නේ රයිට් අපි බලමු මොනවද මැසේජස් කියලා හරි මේ ග්‍රේඩ් වල ක්ලාසස් කොහොමද කියලා අහල් මේ තියෙන දවස් අහලා තියෙනවා එතකොට පුතාලා
මෙසේජ් එකක් දාන්න අර නම්බර් එකට මේ ඔය මේ ලියලා තියෙන නම්බර් එකට පුතාලා ක්ලාසස් වලට ජොයින් වෙනවා නම් එතකොට ඒ වගේ ටයිම් ටේබල් ටික දාන්නම් මේ සහ එතකොට ඔව් ටයිම් ටේබල් ටික මම දාන්නම් එතකොට ඒක යාළුවන්ටත් පුතාලට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි ඊට පස්සේ ග්‍රේඩ් 10 මේ ක්ලාස් එක අපි යන්නේ 10 11 දෙගොල්ලොන්ටම පුතේ. එතකොට ඒක ඇතුලේ 9 කට්ටියටත් එන්න කිව්වා. මම හැබැයි පාඩමක් කරද්දි මුල් ටිකේ මේ වගේ අර යටම ටික කරලා ඉන්නවා ඕනම පාඩමක. එතනින් පස්සේ තමයි පුතාලට ගණන් වලට ගියාම තේරෙයි ඔන්න බලන්නකෝ දැන් ලබන සතිය වගේ අපි ගණන් වලට යනවා. එතකොට කොච්චර අමාරු ගණන් සාකච්ඡා කරනවාද කියලා පැහැදිලිද? එතකන් අර මේ යට තැන ඉඳලම ඔයාලව අරගෙන යනවා. එතකොට යට තැන ඔයාලා මේක කියන්නේ අර සැහැල්ලුවට ගන්න එපා. මේක තමා මේ පොඩි දේවල්නේ කතා කරන්න කියලා ගන්න එපා. මෙතන ඉඳන් සාකච්ඡා කරගෙන ගිහිල්ලා ලොකු ගණන් වලට යනවා. ඒක මේ 9 කට්ටියට දැම්ම අදාළ වෙන්නේ නැහැ. රයිට් කට්ටිය කරපු අයට ආන්සර්ස් දාන්න පුළුවන්. රයිට් පුතේ අපි බලමු මේක වැඩි වෙලා ගන්න නැතුව මේ මොකද අපේ මේ චූටි ළමයිනුත් ග්‍රේඩ් 9 ළමයිනුත් ඉන්නවා. එතකොට නිදිමත එහෙම එනවත් දන්නේ නැහනේ. හරි. අපි මෙයා බලමු පුතේ. මෙයාට අපිට ලියන්න පුළුවන් මෙයාව ඕනනම් දෙකෙන් ගුණ කරලා ඔය විදියට 8න් 4යි. ඊට පස්සේ අවශ්‍ය නම් මෙයාව දෙකෙන් ගුණ කරලත් ලියන්න පුළුවන්. ඔය විදියට අපිට ඇති තරම් ලියන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න මම දැන් මෙයාට දෙකක් ලිව්වා. තව අවශ්‍ය නම් තව ඔයාලට මේ තියෙන පිළිවෙලටම ගුණ කරන්න ඕන කියලා දෙයක්වත් නෑ. එතනින් එහාට ඕන්න මේ දැන් හිතන්නකො 10න් ගුණ කරනවා. එතකොට මේ ඉස්සල්ලාම දැන් මෙයා මිශ්‍ර සංඛ්‍යාවක් නම් තියෙන්නේ. එයා විෂම භාගයක් කරගෙන ඉන්නවා. එතකොට 3න් 10 කරගෙන තමයි එයාව 10න් ගුණ කරනවා නම් දෙපැත්තම 10න් ගුණ කරලා 100යි යට 30යි කියලා එනවා. ඔන්න ඔය වගේ ඇති තරම් අපිට කරගෙන යන්න පුළුවන්. එතකොට තුල්්‍ය භාගයක් හැම වෙලේම පුතේ සමාන වෙනවා. පැහැදිලිද? ඒක මතක තියාගන්න. තුල්්‍ය භාගයක් හැම වෙලේම සමාන වෙනවා. රයිට්. ඔතෙන්ට එනකන් අපි ওই ටික සාකච්ඡා කරා. රයිට්. මෙතනින් එහාට පුතේ මෙතනින් එහාට අපිට තියෙන්නේ භාග ගුණ කිරීම, බෙදීම, එකතු කිරීම, අඩු කිරීම. ඔය ටික සාකච්ඡා කරන්න. රයිට්. එතකොට දැන් අද දවසේ අපි ආරම්භයක් විදිහටනේ ගත්තේ. ආරම්භයක් විදිහට අරගෙන මම තීරණය කරා මෙතනින් අපි වැඩේ පොඩ්ඩක් අදට බ්‍රේක් කරමු කියලා. ලබන සතියේ නම් කිසිම ක්ලාස් එකක් කලින් නම් නවතින්නේ නැහැ. පරක්කු වුණත්. එතකොට ඒකට ලෑස්ති වෙලා ඉන්න මම හිතන විදිහට අද ගොඩක් අය ටිකක් කලින් නවත්තයි වගේ තැනක ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට ග්‍රේඩ් 9 නංගි ළමයිලා කවුරු හරි ඉන්නවා නම් පුතේ දැනුවත් කරන්න. ලබන සතියේ බදාදා වගේ තමා ක්ලාස් එක දාන්න හිතාගෙන ඉන්නේ. ඒක පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න නම්බර් එකට. එතකොට මේ ඔයාලට කියයි ක්ලාසස් කොහොමද තියෙන්නේ කියලා අප්ඩේට් එක. දැන් නෝමලි අපි ක්ලාසස් යන විදියට ගත්තොත් 10 11 කට්ටියට අපි අද ක්ලාස් එක 11 වෙනකන් තිබිලා හෙට උදේ 5 ඉඳන් 7 වෙනකන් අපි මේකේ ගණන් ටික හදනවා. ඒ විදිහට යන්නේ. හැබැයි මේ සතිය අපි ඒක කරන්නේ මේ සතිය යම් ප්‍රමාණයකින් නැවත්ත ගත්තා. එතකොට මෙතෙන්ට එනකම් කරලා තියෙන සෙට් එකම පුතාලා හෝම්වර්ක් විදියට කරන්න ඕනේ. මේ කොටස් වලට අදාළ ටික. එතනින් එහාට ඊට පස්සේ හැම ග්‍රේඩ් එකේම ක්ලාසස් තියෙන දවස් ගැන මම ඔයාලට ඉන්ෆෝම් කරන්නම් ඉස්සරහට. රයිට්. දැනට එහෙනම් අපි මෙතනින් වැඩේ නවත්තමු අදට. රයිට්. ඒ ටික තමයි. එතකොට
භාග ගුණ කිරීම බෙදීම කරලා අපිට ඊළඟ දවස්සේ පස්සේ අපිට යන්න පුළුවන් මේ විභාග ප්‍රශ්න වලට යනකම් යන්න පුළුවන් ඈ. එතකොට වාර විභාග ටිකක් හදලා එතනින් එහාට තමයි අපි මේ විභාග ගණන් වලට යනකම් යන්නේ. රයිට්. එතකොට මොනවා හරි ප්‍රශ්න තියෙනවද පුතේ? කොහොමද අද කරපු ටික තේරුණාද? ඉන්න දරුවෝ මට මැසේජ් එකක් දාන්න. රයිට්. සුපිරි කියලා තියෙනවානේ. රයිට්. අනිත් අයට කොහොමද? රයිට්. ඒ කියන්නේ හැමෝටම එහෙනම් තේරිලා තියෙනවා. හරි පුතේ එහෙනම් මේ අද රයිට් ජාමිතිය ගණන් හදනවද? ඔව් පුතේ අපි ඉස්සරහට කරගෙන යන්. එතකොට දැන් පුතාලා 11 ඉන්න කට්ටියට 11 විභාගයට යන්න කලින් අවශ්‍ය පාඩම් ටික සම්පූර්ණයෙන්ම කවර් කරනවා. මම දන්නවා දැන් ආයේ මේ දැන් ප්‍රතිඵල එන්න ළඟයි කලින් අක්කලා අයියලාට. එතකොට එයාලගෙත් මේ කවුරු හරි ෆේල් වෙච්ච කවුරු හරි ඉන්නවනම් ওই වගේ ගොඩාක් ප්‍රමාණයක් පස්සේ අපේ ක්ලාස් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒකින්ද කවුරුවත් බය වෙන්න එපා. සිලබස් එක අනිවාර්යෙන් ඉවර කරනවා. එතකොට ජ්‍යාමිතියට ගණන් අපි ඉස්සරහට මේ හදමු. අදලා ඒ වගේ ලස්සන වැඩක් කරගෙන යන්. කිසිම පාඩමක් මගහරින්න නැතුව හැම පාඩමක්ම සම්පූර්ණයෙන්ම කරගෙන යනවා. එතකොට කවුරු හරි රෙජිස්ටර් වෙන්න ඉන්න දුවෙක් පුතෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න පුතේ. මේ කොහොමත් අර යාළුවෝ ඉන්නවනම් යාළුවන්ටත් කියන්න සීමිත ගාණක් ගන්න. මොකද මට අර ඉන්නවනම් අඩුම අර ඉන්න ඔක්කොගෙම නම් ටික මට මතක තියාගන්න ඕන අවශ්‍යතාවයක් තියෙනවා. මොකද මේක පටන් ගත්තර අපේ දන්සල කියන ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. එතකොට එතන ඉඳන් සම්පූර්ණයෙන්ම කරගෙන යන්න ඕනේ. රයිට්. අනිවාර්යෙන් පුතේ අපි දැන් දවස් 3ක් සතියට යනවනේ. එතකොට ඒ දවස් 3 ඇතුළතදී අපි එක දවසක් පේපර් ඩිස්කෂන්ස් වලටම තියාගෙන ඉන්නවා. මට මතක විදියට බ්‍රහස්පතින්දා දවස බ්‍රහස්පතින්දා දවස් සම්පූර්ණයෙන්ම පේපර් ඩිස්කෂන්ස් වලට යන්නේ. එතකොට මුලින් අපි 10 11 දෙකම එකට දා ගන්නවා. එතකොට ඒක ඇතුළතදී අපි වාර විභාග සහ පාස් පේපර්ස් ඒවා මගේ අතින් හදන පේපර්ස් ඒ වගේ ඩිස්කස් කරනවා. ඊට පස්සේ පහුවෙද්දී අපි 10 11 වෙනම දාලා හදනවා. එතකොට සතියේ එක දවසක් ඒක වෙන්නේ. ඊට පස්සේ 10 ළමයින්ට විශේෂ අවස්ථාවක් තියෙනවා මුල පාඩම් ටික කවර් කරගන්න රිපීට් ක්ලාස් එකක් අපේ යනවා. එතකොට රිපීට් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කැමති කට්ටියට ඒකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒකේ මුල ඉඳන් යන්න පුළුවන් හැම දෙයක්ම. කැමති කට්ටිය නෙමෙයි අනිවාර්යෙන් සහභාගී වෙන්න. 11 ළමයින්ටත් ඒකට සම්පූර්ණ ගෙවීමක් කරන්න නැතුව සහභාගී වෙන්න පුළුවන්. ඒක අපේ ඕපනින් සෙමිනාර් එකේ කිව්වා. එතකොට ඒක ගැන වැඩි විස්තර දැනගන්න ඕන මැසේජ් එකක් දාන්න. රයිට් පුතේ. එහෙනම් අදට අපි වැඩේ නවත්තමු. එහෙනම් good night. අපි ලබන සතියේ භාග ගුණ කිරීම බෙදීම ඒ ටික සම්පූර්ණයෙන්ම ඉවර කරමු. රයිට් එහෙනම් good night.